හෙලෝ යාළුවනේ කොහොමද හැමෝටම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ කලින් දවස රෑ කෑම කාලා කුසියාස් කරලා දැන් මං හදන්නේ උදේට බ්‍රෙක්ෆස්ට් එකට හදන්න ඉඩ්ලි මික්සර් එකක්. උඳු ටික නම් හවසෙම පොඟවන්න තිබ්බා. ඔයාලා මගේ මේ වීඩියෝව දිගටම බැලුවොත් ඉඩ්ලි සොෆ්ට් එකට ඒ වගේම ෆ්ලෆි එකට හදන රහස් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් 7ක් දෙන ගන්න පුළුවන්. මේවා නම් කවුරුත් කියලා දීලා නැහැ. ඉතින් ඊට කලින් මගේ මේ channel එක ඕගොල්ලෝ subscribe කරලා ඉමුකෝ. පළවෙනි ටිප්ස් එක තමයි උඳු එක අඹරන්න කලින් පෙය 6ක් නැත්නම් 8ක්වත් පොඟවන්න තියන්න ඕනේ. මගේ දෙවෙනි ටිප් එක බත් චුට්ටක් මේ උඳු එක අඹරනකොට එකතු කරගන්න ඕනේ. කලින්ම උඳු එක දාලා ග්‍රයින්ඩ් කරගෙන භාගයක් විතර ග්‍රයින්ඩ් වුණාට පස්සේ තමයි අපි බත් එකතු කරන්නේ. තුන්වෙනි ටිප් එක ඊස්ට් තේ හැන්දක් විතර දාගන්න. හතරවෙනි ටිප් එක ඊස්ට්ගේ ක්‍රියාකාරකම් වැඩි කරගන්න සීනි තේ හැන්දක් විතර දාගන්න. පස්වෙනි ට්‍රික් එක රෑ මේ මික්සර් එක හදනකොට අපි ලුණු එකතු කරගන්නේ නැහැ. උදේට තමයි දාගන්නේ. 6වෙනි ටිප් එක ඉඩ්ලි හදන්න පෙය 8කට කලින්වත් මික්සර් එක හදලා තියන්න ඕනේ. 7වෙනි ටිප් එක තමයි ඉඩ්ලි භාජනයට දාන්න කලින් මේ වගේ පොල් තෙල් ටිකක් තවර ගන්න ඕනේ. එතකොට ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේම ඉඩ්ලි එක කෙඩෙන්නේ නැතුවත් ලස්සනටත් මේක හදාගන්න පුළුවන්. මේ ටිප්ස් 7ක් ඔයාලා ෆලෝ කරොත් පර්ෆෙක්ට් ඉන්දියන් ඉඩ්ලි ඔයාලටත් හදාගන්න පුළුවන්. රෑම මික්සර් එක හදලා තියලා තිබ්බ නිසා හරිම ලේසි උදේ නැගිට ගමන් ප්‍රේ කරලා මේ වැඩේ මම පටන් ගත්තා. මගේ මේ ඉඩ්ලි පොට් එකේ ඉඩ්ලි ට්‍රේ 3ක් තියෙනවා. ඉතින් මට ලේසියෙන්ම එකවරම ඉඩ්ලි හදාගන්න පුළුවන්. පැය භාගයක් විතර ස්ටීම් වෙන්න තියලා මම ඉඩ්ලිත් එක්ක කන චට්නි ටිකක් හදාගන්න තමයි යන්නේ. දෙන්නම් මේ ඉඩ්ලි එක හොඳට කුක් වෙලා වගේ බලන්නකෝ. හරි සොෆ්ට් එකට ෆ්ලෆි එකට ඇවිල්ලා තියෙනවා. ඉඩ්ලි හදන එක නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. හරිම ලේසි. චට්නි එක හදාගන්නේ ගොඩාක් ලේසි ක්‍රමයට තමයි මම. මොකද මට 6ට කලින් මේ හැම දෙයක්ම ලෑස්ති කරලා තියන්න ඕන නිසා. මොකද බබාලා 6 කාලට විතර ගෙදරින් යනවා. බලන්නකෝ අහස. දෙන්නම් එළිය විටි ගෙනත් එනවා. බබාලා ඉස්කෝලේ ගියාට පස්සේ මම දැන් මේ සොෆ්ට් ඉඩ්ලි එක චට්නිත් එක්ක රස විඳින්නයි හදන්නේ. අද මම උදින්ම කෑම එක කනවා. මේ ඉඩ්ලිත් එක්ක චට්නි මාර රහට තිබ්බා. ඔයාලට කියන්නත් අමතක වුණා. අද මට ගමනක් තියෙනවා. ඊට කලින් කෑම කාලා දැන් මං වොෂ් එකක් ගන්න තමයි හදන්නේ. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා දැන් මං ලෑස්ති වෙනවා මගේ ගමන පටන් ගන්න. මේ පාර හුරු පුරුදු අයට නම් දන්නවා මේ කොහෙද කියලා. නුවරේ මට පොඩි වැඩක් තිබ්බා. ඒ වැඩේ ඉවර කරලා දැන් මං යන්නේ කොහෙද කියලා දන්නවද? නුවර එන ගොඩාක් කට්ටිය මේ තැනට නම් යන්නේ නැතුවම යන්නේ නැහැ. මේක තමයි ගන්නොරුවේ තියෙන හෙළබොජුන් එක. අපිට නම් දැන් හරි බඩගිනි වෙලාව 12 විතර ඇති. ඉතින් හෙළබොජුන් එකේ රසම රස පොල් රොටිත් ලුණු සම්බෝලත් එක්ක කාලා වඩෙත් රස විඳලා දැන් අපි ගෙදර ගෙනියන්න ස්වීට්ස් ටිකක් ගන්න තමයි හදන්නේ. මෙහෙනම් කෑම ටික හරිම රහයි. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිතව තමයි මේගොල්ලෝ කෑම හදන්නේ. ඉතින් මං හරිම ආසයි නුවර ආවොත් මේ හෙළබොජන් එකට ඇවිල්ලා කෑම ටිකක් කාලා යන්න. මට පෙළ ටිකක් ගන්නත් තියෙනවා. ඉතින් ළඟම තියෙනවනේ මේ පෙළතවාන. මේක නම් හරිම ප්‍රසිද්ධ තැනක්. ඉතින් මම හිතුවා මෙහෙන් ගිහිල්ලා පෙළ ටිකක් අරගෙනම යන්න ඕනේ කියලා. ඉතින් වෙඩේ උනේ අපේ ඩ්‍රයිවර්ට නම් හදිසි. එයාට ස්කූල් හයර් තියෙනවලු. ඉතින් මම ගොඩාක් වෙලා මේකෙත් හිටියේ නැහැ. ඕන කරන පැල ටික අරගෙන දැන් ගෙදර යන්න තමයි හදන්නේ.
මම දැන් මෙතන හොයන්නේ මුරුංග පැලයක්. මම කීප සැරයක්ම මුරුංග අතු ගෙනල්ලා හිටවලා බැලුවා. ඒකනම් හරි ගියේ නැහැ. ඉතින් මට හිතුණා මේ පැල තවානෙවත් මුරුංග පැලයක් ගන්න ඕනේ කියලා. ඉතින් වෙඩේ කියන්නේ මෙහෙත් ඒ පැල තිබ්බේ නැහැ. ඉතින් අන්තිමේට මම පැලයක් ගත්තා, පළතුරු පැලයක්. ඉතින් ඒක අරගෙන ටක් ඩක් ගාලා මම මේ ගෙදර යන්නයි හදන්නේ. මල් පැල ටිකකුත් ගන්න තිබ්බා. ඉතින් ඩ්‍රයිවර්ටත් හදිසි හින්දා මම ඒ මල් පැල ටික ගන්න නම් ගියේ නැහැ. මොකද මේ පැල තවානට ගියොත් එළියේ එන්න එක නම් හරිම අමාරුයි. එච්චර ලස්සන මල් පැල ගොඩාක් තියෙනවා මෙතන. අන්තිමේට මම ගත්තේ මෙන්න මේ පැල තමා. දන්නව නේද? මේක ඩ්‍රැගන් ෆෘට්. මට ආසම ෆෘට් එක. ගෙදර ගිහිල්ලා හිටවලා බලමුකෝ. ගෙදර ආවා දෙන්නම් හරිම මහන්සි. ඉතින් අඹ ජූස් එකක් හදලා ඔන්නයි යන්නේ දැන්. දෙනට අද ගිහින් එන්නම්. හෙටත් හමු වෙමු ලස්සන වීඩියෝ එකකින්.